ඊයේ සෑන් ෆ්‍රැන්සිස්කෝ වල තිබුණ Google I/O 2025 එකේදී අප්ඩේට්ස් ගොඩාක් දීලා තිබුණා. ඉස්සරහට Google එකෙන් එන්න තියෙන දේවල් ගැනත් එක්කම. ඉතින් ඒ ඉවෙන්ට් එකේ highlights ටිකක් ගැන අද මම ඔයාලට කියන්නම්. ඉතින් මුල්ම අප්ඩේට් එක තමයි යාලගේ Gemini 2.5 Pro එකට ඇඩ් වුණ Deep Thinking mode එක. ඒක complex problems වලට coding වලට එහෙම සුපිරි කියලා කියනවා. ඊළඟට යාලා Gemini powered agents ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. Project Mariner කියලා කියන්නේ තන්න ඒ වගේ එකක්. ඉතින් hotel booking, apartments හොයන්න වගේ task automatically කරගන්න මේකෙදී අපිට chance එක ලැබෙනවා. තව ඉස්සරහට shopping කරන එකත් next level වෙනවා. මොකද අපේ image එකකට virtual ඇඳුමක් try කරන්න පුළුවන් විදිහටම ඉස්සරහට දෙනවා. ඉතින් ඊළඟට මම කියන්නම් Image Gen 4 එක ගැන. මේක තමයි යාලගේ අලුත්ම image generation model එක. මේකෙන් generate කරන images කලින්ට වඩා කොහොමත් quality, shadows එහෙම තියෙනවා, text, typography වලටත් එහෙම best. ඒ වගේම තමයි කියන විදිහට කලින් models වලට වඩා 10 ගුණයක් මේක fast. ඊළඟට Veo 3 model එක. මේක තමයි යාලගේ අලුත්ම video generation model එක. මේකෙදී videos generate කරද්දී audio එක්කම generate කරගන්න පුළුවන්. පරිසරයේ තියෙන sounds, dialogues මේ වගේ දේවලුත් පුළුවන්. පොඩක් බලන්නකො මෙන්න මේක. Behind a ball today. It bounced higher than I can jump. හැබැයි තාම මේක available වෙන්නේ US වල Gemini Ultra subscribers වලට විතරයි. තව දෙයක්. මේක යන Gemini Ultra subscription එකත් අලුතෙන් තමයි introduce කරේ. මේකට Veo 3 විතරක් නෙවෙයි, Deep Thinking mode එක, Gemini 2.5 Pro වගේම යාලගේ Flow video editing app එකටත් access එක ලැබෙනවා. දැන් බලන්න මොකද්ද මේ video editing app එක කියලා. ඔව්, ඒක ගැනත් ඊයේ තමයි announce කරේ. ඒක තමයි යාලගේ අලුත්ම video generation software suite එක. මේකදී අපි හදාගන්න videos control කරගන්න හැකියාව තියෙනවා. එතකොට camera movements, angles, transition control කරගන්න පුළුවන්. තව first and last frames video extend කරගන්න මෙන්න මේ වගේ දේවලුත් පුළුවන්. ඊළඟට developers ලට introduce කරපු agent තමයි මෙන්න මේ Jules. ඒක නම් තාම beta level එකේ asynchronous coding agent කෙනෙක්. next update එක උනේ Android XR ගැන. ඇත්තටම මේකෙදි glasses වලට වගේම headset වලටත් Gemini assistant ගේ help එක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ smart glasses වලත් අපිට ඉස්සරහට stylish version එකක් බලා ගන්න පුළුවන් වෙවි. මොකද දැනටමත් ඒකට partnerships එහෙම හදාගෙනලු. ඉතින් last update එක තමයි යාලගේ අලුත්ම 3D communication platform එක. ඒ තමයි Google Beam. ඇත්තටම මේක අවුරුදු ගාණක් develop කරපු Google එකේ project Starline එකේ result එකක්. ඉතින් මේක ගැන සරලවම කිව්වොත් අපි කාට හරි call එකක් ගත්තොත් එයා අපේ ඉස්සරහම ඉන්නවා වගේ face to face meeting එකක feel එකක් දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් තාම Veo 3 එහෙම ලංකාවට available නෑ. මට try කරන්න chance එක ලැබුණොත් මම අනිවාර්යයෙන්ම මගේ experience එක share කරන්නම්. හැබැයි ඔයාලට දැනටම access එක තියෙනවා නම් ඔයාලගේ results ගැන අපිට share කරන්න. ඉතින් පේනවනේ මේ updates ටිකත් එක්ක ඉස්සරහට අපිට Google එකෙන් තව හොඳ updates දෙවි. එතකොට අපිට AI කියන දේ නැතිවම බැරි වෙලා සමහර විට අපේ life එකේ artificial intelligence කියන දේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙවි. ඒක නිසා ඔයත් මේව ගැන හොඳ අප්ඩේට් එකේ ඉන්න. ඒ වගේම ඔයාලට මේ වගේ දේවල්, මේ වගේ ඉන්ටරෙස්ටිං දේවල් තව දැනගන්න ඕන නම් තව අයට මේක අනිවාර්යයෙන්ම දැනගන්න share කරලා දැන්ම අපිව follow කරලා තියාගන්න.